අහලා තිබ්බා මාත් බ්ලින්ක් කෙනෙක්ද කියලා. ඒකට උත්තරය තමා මාත් බ්ලින්ක් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මම BTS ලටත් හරිම කැමතියි. ඉතින් මම ඔයාලා වෙනුවෙන් Blackpink වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට ගේන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලා කැමති අයිඩල් කෙනෙක් හරි වීඩියෝ එකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1. ජෙනීගේ ෆුල් නේම් එක තමයි ජෙනී කිම්. සවුත් කොරියාවල ඉපදුනත් පොඩි කාලෙම එයා නිව්සීලන්ත වල පදිංචියට ගියා. ඉතින් අපේ මේ ජෙනී තමයි Blackpink බෑන්ඩ් එකේ මේන් රැපර් හා මේන් ලීඩ් වෝකලිස්ට් විදිහට වැඩ කරන්නේ. අංක 2. 2018 සෝලෝ කියන සෝන් එකත් එක්ක එයාගේ පළවෙනි සෝලෝ ඩෙබියුට් එක කරා. එයා තමයි Blackpink සංගීත කණ්ඩායමේ පළවෙනියටම සෝලෝ ඩෙබියුට් එකක් කරපු කෙනා විදිහටත් හඳුන්වන්නේ. අද වෙනකොට අපේ මේ ජෙනී සෝලෝ සොන්ග්ස් 15කට අධික ප්‍රමාණයක් රිලීස් කරලා තියෙනවා. ඒ අතරින් විශාල ජනප්‍රියත්වයක් ගත්ත සින්දු කීපයක් තමයි You and Me, Extrael, Mantra, Like Jenny වගේ සින්දු. අංක 3. දන්නවද යාළුවනේ ෆෑන්ස්ලා යාට කියන්නේ හියුමන් ෂැනල් කියලා. මොකද එයාගේ ෆැෂන් සෙන්ස් එක නිසා. එයා ෂැනල් කියන ලක්ෂරි බ්‍රෑන්ඩ් එකේ ග්ලෝබල් ඇම්බැසඩර් කෙනෙක්. දුක හිතෙන දෙයක් කියන්නද? 2020 දී අපේ කෙල්ලව ෂැනල් ඉවෙන්ට් එකකදී ප්‍රතික්ෂේප කරපු ඇයට උන්න ගැනෙන්න මේ පාර ෂැනල් ඉවෙන්ට් එකේ ජෙනී තමයි මේන් ඉවෙන්ට් එක උනේ. හැමෝගෙම අවධානය ලැබුණේ ජෙනීට. කොහොමද ජෙනීගේ පවර් එක? අංක 5. අපේ මේ ජෙනීට සිං කරන්න විතරක් නෙමෙයි ඇක්ට් කරන්නත් පුළුවන්. එයාද අයිඩල් සීරීස් එකෙන් එයාගේ ඇක්ටිං කැරියර් එක ආරම්භ කරා. ෂෝක් නේද යාළුවනේ? ඒ වුණාට මෙතනදිත් ජෙනීට උන සාධාරණයක් කියන්නද? එයත් මෙතන මේන් කැරක්ටර් එකක් වුණාට එයාව සයිඩ් කැරක්ටර් එකක් විදිහට හැමෝම එයාව ගණන් ගන්නේ නැතුව හිටියා. The character. Here is Moses Sumney, an American singer. එතන හිටපු හැමෝම ජෙනීගේ නම කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ නිසා එයාව ඉස්සරහට ගේන්නේ නැතුව ඉන්න බැරි වුණා යාළුවට. එයාව ඉස්සරහට ගෙනාවා. හැමෝටම පෙන්වුවා එයාගේ වැදගත්කම. මේක ඔයාලට ලොකු ආදර්ශයක් යාළුවනේ. කවුරු හරි ඔයාව ගණන් ගන්න නැතුව හිටියොත් ඔයාගේ වැදගත්කම එයාලට පෙන්නලා ඔයාලා ඉස්සරහට එන්න. අංක 6. එයාට ඉංග්‍රීසි, කොරියන්, ජපනීස් කියන භාෂා තුනම කතා කරන්න පුළුවන්. තාම සිංහලවත් හරියට කතා කරගන්න බැරි මම. අංක 7. එයාට අයිඩල් කෙනෙක් වෙන්න කිසිම හීනයක් තිබිලා නැහැ. US වලට ස්ටඩි කරන්න යන්න හිතන් ඉද්දි එයාගේ අම්මා තමයි එයාව බලෙන්ම ඔඩිෂන් එකට යවලා තියෙන්නේ. දන්නවද යාළුවනේ? එයා අයිඩල් කෙනෙක් වෙන්න කලින් ඉඳලම YG Princess කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. YG Entertainment එක ඇතුලේ එයාව ස්පෙෂල් ටැලන්ට් එකක් විදිහට තමයි සැලකලා තියෙන්නේ. ඩෙබියුට් එකට කලින්ම G-Dragon, Lee Hi වගේ ලොකු සිංගර්ස්ලා එක්ක songs වල වැඩ කරන්න යට හම්බෙලා තියෙනවා. ඒක ට්‍රේනින් කෙනෙක්ට ලැබෙන rare opportunity එකක්. බලන්න අපේ ජෙනීට හැමෝම ආදරෙයි. අංක 8. අපේ ජෙනී හැමදාම වෙන දේවල් ඩයරි එක ලියනවා. ඒකෙන් එයාගේ ක්‍රියේටිවිටි එක වැඩි වෙනවා කියලා තමයි එයා කියන්නේ. ජෙනී ස්ටේජ් එකේ සුපර් එනර්ජටික් වුණාට ඔෆ් ස්ටේජ් ඉක්මනට ටයර්ඩ් වෙන කෙනෙක්. අංක 9. අපේ මේ ජෙනී ස්ටේජ් එකේ හරිම දඟකාර වුණාට ඇත්ත ජීවිතේ නම් හරිම ෂයි කෙනෙක්. එයා හිප් හොප් ඉමේජ් එකක් මේන්ටේන් කරාට එයා කැමති සර්ෆ් සෑඩ් සොන්ග්ස් වලට. මූඩ් අවුල් ගිය ඕන වෙලාවක අපේ ජෙනී කරන්නේ ලස්සන සින්දු අහන එක. අංක 10. ෆෑන්ස්ලා ජෙනීට කියන්නේ පුංචි පූස් පැටියා කියලා. අපේ ජෙනී ගොඩක් ලොකු සෙලිබ්‍රිටි කෙනෙක් වුණත් එයාගේ ෆ්‍රෙන්ඩ් සයිකල් එකේ එයා යාළුවෝ කිහිප දෙනෙක් තියන් ඉන්නේ. මොකද එයා අනික් අයව විශ්වාස කරද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ මේ ජෙනී ලස්සනට ඉන්න ස්ට්‍රික්ට් ස්කින් කෙයාර් රූටින් එකක් පාවිච්චි කරනවා. අංක 11.
ජෙනීට කයි එක්ක 2019 රිලේෂන්ෂිප් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම 2011 G-Dragon එක්කත් සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා කටකතාවක් තියෙනවා. ඒ වගේම BTS සංගීත කණ්ඩායමේ Kim Tae-hyun එහෙමත් නැත්නම් V එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් තියෙනවා. අංක 12. දැන් ජෙනී එයාගේ සෝලෝ කැරියර් එක ගැන ලොකු අවධානයක් දීලා සුපිරි නිර්මාණ හදන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට එයාගේ අලුත්ම සින්දුව වෙච්ච ලයික් ජෙනී ලෝකෙ මුඩු යටි කූරු කරලා තියෙන්නේ. එයාට තමයි Blackpink සංගීත කණ්ඩායමේ දෙවැනියට වැඩිම YouTube හා Instagram followers-ලා ඉන්නේ. එයා YouTube එකේ නම් දෙවැනි වෙන්නේ රෝසිට. එයා Instagram එකේ නම් දෙවැනි වෙන්නේ ලීසට විතරයි. දන්නවද යාළුවනේ ජෙනී ලෝකෙ ලස්සනම මූණු 100 අතරින් 46 වෙනි ස්ථානයට දැනට ඇවිල්ලා ඉන්නවා. ජෙනී තමයි කොරියාවේ it girl, villain of K-pop, YG princess කියලා අනුවර්ත නාම වලින් හඳුන්වන්නේ. Blackpink සංගීත කණ්ඩායමේ ජෙනී විතරක් පළවෙනියට කරපු වැඩ කැලි ටිකක් බලමුද? ජෙනී තමයි සමත් වෙන්නේ Blackpink සංගීත කණ්ඩායමේ පළවෙනියටම සෝලෝ ඩෙබියුට් එකක් කරන්න. ඒකේ නම තමයි සෝලෝ. ඒ වගේම ජෙනී තමයි පළවෙනි K-pop female artist තමන්ගේ සෝලෝ ඩෙබියුට් එකට 1 billion views තියන. ඒ විතරක් නෙමෙයි. එයා තමයි තමන්ගේ සෝලෝ කොන්සර්ට් එකකට වැඩිම පිරිසක් සහභාගී කරවපු සෝලෝ ආටිස්ට්. බ්ලින්ක්ලා 55000ක් විතර ඒ කොන්සර්ට් එකට සහභාගී වෙලා තියෙනවා. ජෙනී තමයි Blackpink සංගීත කණ්ඩායමේ මෙට් ගලායකට සහභාගී වුණු පළවෙනි ආටිස්ට්. 2025 දී ජෙනී තමයි පළවෙනි K-pop soloist උනේ MMA වලදී Record of the Year ලබා ගන්න. ජෙනීගේ අලුත්ම රීමික්ස් එක වුණ Dracula song එක Old Town Road BTS RM ගේ රෙකෝඩ් එක කඩලා තියෙනවා මේ දවස්වල. ජෙනී තමයි එකම K-pop artist තමන්ගේ songs 4ක් සති 12ක් පුරා Billboard Global K-pop songs වල රඳවා තියාගත්ත. මේ වෙනකොට ජෙනීගේ Ruby album එක තමයි K-pop solo artist ලගෙන් highest charting album එක වෙලා තියෙන්නේ. අපේ ජෙනීන හරිම දක්ෂයෙක් නේද යාළුවනේ? අම්මෝ ඔන්න යාළුවනේ මම පැය ගාණක් තිස්සේ හොයාගත්ත විස්තර ටික ඉක්මනට කියලා ඉවර කරලා මම යන්නේ. මෙච්චර වෙලා වීඩියෝ එකේ රැඳිලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලට ඊළඟට ඕන මොන වගේ වීඩියෝ එකක්ද කියලායි ජෙනීගේ කැමතිම song එකයි පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ අඟහරුවාදා හවස 2ට හම්බෙමු.